දවස පුරාම ඇඟපත රිදෙනවද? පොඩි වැඩක් කළත් මුළු ඇඟම තැලිලා වගේ දැනෙනවද? ගොඩක් අය මේකට කියන්නේ හන්දිපත් රුදාව කියලා. හැබැයි ඔයා කොච්චර බෙහෙත් ගත්තත් තෙල් ගෑවත් මේ අමාරුව අඩු වෙන්නේ නැත්නම් ඒක සාමාන්‍ය හන්දිපත් රුදාවක් නෙවෙයි. ඒ පිටුපස ඔයාගේ මුළු ජීවිතේම අඩපණ කරන ෆයිබ්‍රෝමියල්ජියා කියන රෝගී තත්ත්වයේ තියෙන්න පුළුවන්. අද අපි කතා කරමු ඇයි මේ රෝගය මෙච්චර භයානක වෙන්නේ කියලා. ෆයිබ්‍රෝමියල්ජියා කියන්නේ ඇටකටුවල තුවාලයක් හෝ පෙනෙන ආබාධයක් නෙවෙයි. මේක ඔයාගේ මොළය සහ ස්නායු පද්ධතියේ ඇතිවෙන දෝෂයක්. සරලවම කිව්වොත් සාමාන්‍ය කෙනෙකුට වේදනාවක් නොදැනෙන පොඩි ස්පර්ශයක් පවා ෆයිබ්‍රෝමියල්ජියා තියෙන කෙනෙකුට දරා ගන්න බැරි තදබල වේදනාවක් විදිහටයි දැනෙන්නේ. මොළය වේදනා සංඥාව වැඩි කරලා පෙන්වන මේ තත්ත්වය නිසා රෝගියා නිරන්තරයෙන් ඉන්නේ අපායක ඉන්නවා වගේ වේදනාවකින්. හන්දිපත් රුදාවට අමතරව මේ ලක්ෂණ ඔයාට තියෙනවද බලන්න. අධික තෙහෙට්ටුව. පැය 10ක් නිදාගත්තත් උදේට අවදි වෙන්නේ හරියට රෑම වැඩ කළා වගේ විඩාබරව නා. ෆයිබ්‍රෝෆෝක් එක පාරටම දේවල් අමතක වීම. අවධානය යොමු කරන්න බැරිවීම සහ මානසික ව්‍යාකූල බව. ශරීරයේ සෑම තැනකම වේදනාව. විශේෂයෙන්ම බෙල්ල, උරහිස්, කොන්ද සහ දනහිස් ප්‍රදේශවල මාස 3කට වඩා පවතින වේදනාව. මේ රෝගය මාරාන්තික නැති වුණාට කෙනෙකුගේ ජීවිතයේ සතුට, රැකියාව සහ පෞල් ජීවිතය සම්පූර්ණයෙන්ම විනාශ කරන්න මේකට පුළුවන්. කනගාටුවට කාරණාව නම් මේක සම්පූර්ණයෙන්ම සුව කරන්න එක බෙහෙතක්වත් තවම නැහැ. හැබැයි ඔයාට සහනයක් ලබන්න පුළුවන් ක්‍රම තියෙනවා. මෘදු ව්‍යායාම, ඇවිදීම හෝ පිහිනීම වැනි ස්නායු ලිහිල් කරන ව්‍යායාම. මානසික සහනය, ආතතිය අඩු කර ගැනීම රෝගය පාලනයට අත්‍යවශ්‍යයි. නිවැරදි වෛද්‍ය උපදෙස්, රූමැටෝලොජි විශේෂඥ වෛද්‍යවරයෙකු හමු වී නිසි ඖෂධ ලබා ගැනීම. ඔයත් නිරන්තරයෙන් ඇඟපත රුදාවෙන් පීඩා විඳිනවා නම් ඒක සාමාන්‍ය දෙයක් කියලා නොසලකා හරින්න එපා. වහාම වෛද්‍ය උපදෙස් ගන්න. මේ වීඩියෝව ෂෙයා කරලා තවත් කෙනෙක්ව මේ රහසිගත රෝගයෙන් බේරා ගන්න. ඔබ තවමත් විවාහ වෙන්නේ නැද්ද? සහකරුවෙක් සහකාරියෙක් සොයනවද? අපගේ දහස් ගණන් යෝජනා අතරින් පැයක් ඇතුළත අප සොයා දෙන්නම්. දැන් මම තන්න 076යි 22යි 533 හදගැස්ම මංගල සේවය. පොලිසිය අසල නිට්ටඹුව. ඔබ සහකරුවෙක් සහකාරියක් සොයනවද? හදගැස්ම මංගල සේවය පොලිසිය අසල නිට්ටඹුව. ශාඛා කුරුණෑගල, දඹුල්ල.